තෙරුවන් සරණයි. ඉතින් මගේ රත්තරන් වරන්ලාවී දරුවන්ටත් සියලුම දෙනාටත් උතුම් වූ බුදු සරණ ගම්භාරදී හාමුදුරන් වහන්සේගේ පිහිට ආරක්ෂාව ලැබෙන්නට කියලා හදවතින් ප්‍රාර්ථනා කරන ගමන් අද මම කතා කරන්න සූදානම් වෙන්නේ මේ වරන් කටයුතු කරගෙන යන දරුවන්ට බොහෝ දුරට ඉඩකඩ තියෙනවාද මේ දෙවොල් වල ඒ කියන්නේ වැඩ කරන ගමන් යම්කිසි දෝෂ පැමිණෙන්නේ. එහෙම නැත්නම් තවත් දෝෂයක් ශරීරගත වෙන්න කියලා. ඒ ගැන තමයි ටිකක් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඔව් පුතේ මෙහෙම හිතන්න. දැන් තමන් වැඩ කරගෙන වසරක් දෙකක් ඊට එහා වෙන්න පුළුවන් මෙහා වෙන්න පුළුවන් වැඩ කරගෙන යන වරන් දරුවෙක් වෙන්න පුළුවන්. ඉතින් එහෙම වුණාම දැන් අර සමහර අවස්ථාවලදී තමන් කඩින් කඩ පහන් ආලෝක දෙවි දේවතාවන්ට තියන්න පුළුවන්. ඒ වගේම තමන්ගේ දෙවොල ඒ වගේම තමන්ගේ භූමිය යම්කිසි ආරක්ෂා මාලාවකින් ආරක්ෂා විය නැති හින්දා වෙන්න පුළුවන්. ඉතින් ඒ කොහොම වුණත් තමන්ට මම අද කියන්න යන්නේ තමන් මේ වරන් කටයුතු කරන අතරතුර තමන්ට මේ තමන්ගේ පිහිටට එන ඥාති දේවතාවුන් වහන්සේ ඇතුළු ඒ කියන්නේ තව කෙනෙකුට ශරීරය ගත වෙන්නට පුළුවන් කියන කාරණාව. ඔව් පුතේ ඇත්තටම පුළුවන්. මොකද දැන් සමහර අවස්ථාවලදී මේ පහන් ආලෝක තියාගෙන වරන් කටයුතු කරගෙන යම්කිසි දරුවෝ පැමිණෙනකොට ඒ දරුවන්ටත් තමන් පුළුවන් අයුරින් උදව් උපකාර කරගෙන වැඩ කටයුතු කරගෙන යනවා. නමුත් පුතේ දැන් තමන් අර කෙනෙක්ගේ දෝෂයක් අයින් කරන අතරතුරේ හරි එහෙම නැත්නම් යම්කිසි කෙනෙක් තමන්ට තරහට අමනාපයට යම්කිසි පිල්ලියක් ඒ වගේම යම්කිසි අමනුෂ්‍ය දෝෂයක් බැල්මක් තමන්ගේ සරුවාංගයට තමන්ගේ භූමියට එන්නට පුළුවන් විදියට වැඩ කටයුතු කරලා තියෙනවා වෙන්න පුළුවන්. එහෙම වුණාම තමන්ගේ මේ ශරීරයට මේ අමනුෂ්‍ය දෝෂය බලපානවා. ඒ කියන්නේ ශරීරගත වෙනවා. ඒ කියන්නේ බොහෝ දුරට තමන් දැන් මෙහෙම හිතන්න මගේ රත්තරනේ ඔයාලා දැන් වරන් කටයුතු කරන්න ප්‍රථම නේද බුදුන් සරණ යනවා. එතකොට බුදුන් ඉදිරියට ගිහිල්ලා තමන් මල් පහන් පූජා කරන්න අතරතුර තමන් සිතන්න මේ මම කරන්නා වූ මේ පින් බල මහිමින් ඒ වගේම මේ බුද්ධ ධම්ම සංඝ ත්‍රිවිධ රත්නයේ පිහිටෙන් ආරක්ෂාවෙන් ආනුභාවයෙන් මාගේ යම්කිසි සරුවාංගයේ මේ ඥාතියා හැර යම්කිසි දෝෂයකට පැමිණි අමනුෂ්‍ය දෝෂයක් තියෙනම් පෙන්눔 කරන්න කියලා පුතේ. ඇත්තටම පුතේ පෙන්නනවා. ඒ කියන්නේ එක්කෝ බුස් ගන්නකොට ඒ ඉන්න කෙනා ශරීර කුඩුවෙන් ඉගිල්ලෙනවා. ඒ වගේම එහෙම නැත්නම් ඔළුව එකපාරටම හෙල්ලෙනවා. ඒ වගේ විවිධ දේවල් Tamanට දැනෙනවා. ඒ වගේම තමා දැන් Taman දෙවොලට ගිහිල්ලා අර වෙනදා වගේ අපි හිතමු ගම්බාර දෙවියන් හරහා වැඩ කරනවා කියලා. එහෙම වුණාම තමන් අර පහන් ආලෝක තියලා ප්‍රථම හිතන්ද කියන්නේ ස්තෝත්‍ර කියන්න කලින් ආරාධනා කරන්න කලින් ඔයා හිතන්න දරුවනේ උතුම් ගම්බාර දී හාමුදුරනේ මාගේ මේ සරුවාංගයේ යම්කිසි දෝෂයක් තියෙනවා නම් මගේ සරුවාංගයට පැමිණෙන්න කියලා. ඒ වගේම පුතේ සරුවාංගයට පැමිණෙනවා පැමිණිලා අර ඇවිල්ලා ඉන්න කෙනා තමන්ට දැනෙනවා. ඒ කියන්නේ තමන්ට සිහිවරම තියෙනවා. තමන්ට හොඳට දැනෙනවා යම්කිසි අමනුෂ්‍ය බලපෑමක් තමන්ගේ සරුවාංගයට ශරීරගත වෙලා කියලා. ඒ කියන්නේ අර තමන් වෙනදා මෙන් දෙවි දේවතාවන්ට භක්තියක් ගෞරවයක් නැහැ. ඒ කියන්නේ කිසි බියක් නැති විදිහට තමා අර කෙනා සරුවාංගයට ඇවිල්ලා හැසිරෙන්නේ. ඉතින් අනිවාර්යෙන් ඒ ටික එහෙම වෙනවා. ඉතින් ඒවා ඒ විදියට එන්නේ නැති වෙන්න තමා මගේ දරුවන්ට මං හැමදාම කියන්නේ තමන්ට යම්කිසි ආරක්ෂා මාලාවක් පළඳින්න ඒ වගේම තමන්ගේ ඥාති බලවත් කරගන්න දෙවොල් යහන් ශක්තිමත් කරගන්න තමන්ගේ භූමිය ආරක්ෂා කරගන්න කියලා කියන්නේ අන්න ඒ නිසා තමයි. ඉතින් මගේ දරුවන්ට වැටහෙන්නේ නැති මං කියන කාරණාව අද නේද? ඒ කියන්නේ මේක අර මම කියපු විදියට යම්කිසි කෙනෙක් විසින් තරහට අමනාපයකට කරපු දෙයක් වෙන්න පුළුවන්. එක්කෝ
යම්කිසි පෙරේත පාදයක් එකතු කරමින් තමන්ට එවන්න පුළුවන්. භූමියේ බන්ධලා එවන්න පුළුවන්. ඒ වගේම තමන් අර කෙනෙකුට පිහිට වෙන්න ගිහිල්ලා ඒ කියන්නේ අපි හිතමු යම්කිසි දෝෂයක් තිබිලා අයින් කරනකොට දෝෂයට හිටපු කෙනා තමන්ගේ සරුවාංගයට එන්න පුළුවන්. ඒ නිසා ඒ ගැන තමන් සැලකිලිමත් වෙන්න. ඉතින් මේ කැපුම් මාලා කරන්න අය වේවා ආයෙ වෙන්න පුළුවන්. ඒ වගේම තමන් මේ ආධුනික වරන්දරුවෙක් වෙන්න පුළුවන්. ඒ කොහොම වුණත් කමක් නැහැ මගේ දරුවනේ. තමන් අනිවාර්යෙන් යంత్ర මන්ත්‍ර පිළිබඳ ඒ වගේම මේ කැපුම් මාලා පිළිබඳ තමන් හොඳට අධ්‍යයනය කරන්න. ඒ කියන්නේ ආවට ගියාට මේ දෝෂ කපලා අයින් කරන්න යන්න එපා. ඒ වගේම යම්කිසි කෙනෙක්ගේ දෝෂ අයින් කරනවා නම් තමන් අනිවාර්යෙන් හැම දෙයක්ම දැනගෙන කරන්න. එහෙම නැතුව තමන් අර මම කියපු ආකාරයට නැත්තම් තමන්ට විවිධ ප්‍රශ්න එල්ල වෙනවමයි පුතේ. මොකද මම මේක නිකන් කියන දෙයක් නෙමෙයි හේතු සාධක එක්ක මම කියන්නේ. ඉතින් ඒ නිසා මගේ දරුවන්ට පැහැදිලි ඇති මේ ටික. ඉතින් නැවතත් මෙවන් ලස්සන වීඩියෝ එකකින් හමු වෙනතුරු මාගේ වරන්ලාභී ඔබ හැමදිනාට නිදුක් නිරෝගීමත් සුබ රාත්‍රියක් වේවා. ඒ වගේම සියලු දෙනාටම තෙරුවන් සරණයි.